මේ අයවැය ගෙනෙන්න කලින් විපක්ෂය කිව්වේ අයවැය ගේන්න බෑ. ජනාධිපතිතුමා එන්නේ නැහැ. නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයෙක්පත් කළේ ඒකයි. ඒව තමයි කිව්වේ. හැබැයි සියලු කරුණු යටපත් කරමින් මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා. දැන් මේක නත්තල් පප්පගේ බාස්කට් එක වගේ. ඒතර මේ සංවර්ධන යෝජනා ක්‍රම මොනවද කියන්නේ? නෙළුම් කුල නෙළුම් පොකුණ මොනවද මේ? මොකද අපිට නෙළුම් කුල්නේ මොනවද? මාළු බාණ්ඩද? තරුණ වලින්ද? ලැම්බෝගිනි කියලා කාර් එකක් ගිහලා තියෙනවා දැන් ලක්ෂ 600යි ටැක්ස් එක විතරක්. උන්ට ලැම්බෝගිනි අපිට බඩගිනි. මාධ්‍යට ඇවිල්ලා කියනවා සමහර විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මේක ධනවාදී පුද්ගලයන් ඉදිරිපත් කරපුවා ගන්න. අද ප්‍රවීණගේ අවශ්‍යතාවය ඉටු කරලා තියෙනවා. අද ගමේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරලා තියෙනවා. දැන් ඔය සංවේදීකම තියෙන්නේ ඇස්ටන් මාටින් රේස් කාර් එකේ බදු අඩු කරන්න විතරද? අර රේසින් කාර් එකට බදු අය කරන්න තියෙන සංවේදීකම අහිංසක ගොවියාගේ ට්‍රැක්ටරයට බදු අය කරන්න අඩු කරන්න නැහැ. මොනවද මේ රේස් පදින කාර් කියන්නේ? ඒක පටවන් වෙන්නත් ඕන මොකාරි දාලා තමයි රේස් තියෙන විචනියට. ඒ ක්‍රීඩාව දිනුනකොට ලංකාවේ ඒක බලන්න සංචාරකෝ වෙනවා. මේ හැමදේම සුද්ධ වෙනවා එතකොට. සුද්ධ වෙනකොට අපේ මිනිස්සුන්ට හොඳයි. මේ ඉන්න ආදයන්ට ඉතින් වික්‍රමසිංහ ගොඩියා කවදා බඩු රේස් සජිත් මහත්තයා කවදා පැද්ද රේස්ද? අයවැය ජෝක්ස් බජට් ජෝක්ස් අංක 4 බිත්තර නිලනුම් කට්ටල 2ක් පාවහන් යුගල ලබා දීමේ වැඩසටහනක් ගැන කියවෙනවා. මෙහෙම කියන්නේ දිවාහාරයේ කප්පාදු කරපු ආණ්ඩුව. තව එක බජට් ජෝකයක් තියෙනවා. රට ඉන්දිය ආධාර නොමිලේ ලබා දෙනකොට ලක්ෂ 60 ලක්ෂ 90 වැය කරලා බදු බලනවා. හැබැයි රේස් කාර් බද්ද ඉවත් කරලා දුන්නා. අර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාලා කෑ ගහනවා මේ අයවැය සම්බන්ධයෙන්. හැබැයි එදා අයවැය හැදුවේ කවුද? සුද්දෙක් තමයි අර සීත කාමරයක් ඇතුළේ වෙලා අයවැය ලේඛනය හැදුවේ. අපේ රටේ අදහස් නෙමෙයි අයවැය ලේඛනය දාන්නේ. ලක්ෂ 25 ගානේ දීලා අයවැය ලේඛනය හදාගන්න උපදෙස් ගත්තේ ඒ සුත්තකින් කියන එක අපි කියනවා. රට සම්වර්ධනය වෙනවා, ගම සම්වර්ධනය වෙනවා, දුප්පත්කම නැති වෙනවා. දුප්පත්කම නැති වුණාම හොරගන්න දෙයක් නැහැ. ඒක පෙන්නලා ඡන්දෙ ඉල්ලන්න බැරි වෙන නිසා තමයි විරුද්ධ පක්ෂ මේකට විරුද්ධ වෙන්නේ. තමුන්නාසලගේ පැනීම වැඩි කරන්න කන්නාඩි කුට්ටම දෙන්න ලැබීම ගැන මම සන්තෝෂයි කියලා කිව්වට තමුන්නාසලගේ නම් මූණු මැලවිලා. මැලවෙන්නේ නැතුව තියෙද අයවැය ලේඛනය මතක් වුණා. ඒ නිසා මම සන්තෝෂෙන් මේක දුන්නා තමුන්නාසල කන්නාඩි කුට්ටම දාගෙන ගෙදර ගිහලා පත්‍රය බලනකොට වෙන්නේ අර බඩුවේ මිල වැඩි වෙලා මේ බඩුවේ මිල වැඩි වෙලා. ඉතින් කන්නාඩි දාපුවාම සමහර කෙනෙක්ට නැති ප්‍රෙෂර් ඇති වෙන්න පුළුවන්.